ගුරුතරුව YouTube නාලිකාවෙන් අද ඔබට විශේෂ දෙයක් අපි පිරිනමනවා. එනිසා ගුරුතරුව නරඹන්න, බලලා අහලා සබ්ස්ක්‍රයිබ් කරන්න. අද මම ගුරුතරුවට ආරාධනා කළේ විදුහල්පතිවරයෙකුට. එතුමා ඇත්තෙන්ම සුන්දර පරිසරයක ජීවත් වෙන බොහොම පින්බර, ඒ වගේම බොහොම සෙනෙහබර චරිතයක්, බොහොම ඉවසිලිවන්ත චරිතයක්. ඔහු ගුරුවරයෙක් ලෙස අවුරුදු 18ක් පමණ, ඒ වගේම විදුහල්පතිවරයෙක් වශයෙන් අවුරුදු 17ක් මේ රටට සේවය කරලා විශේෂයෙන්ම දරුවන්ගේ, දෙමව්පියන්ගේ, පාසල් ප්‍රජාවගේම සිද්ධිනාගත් පුද්ගලයෙක්. ඉතින් එතුමා නිහාල් විජේසිංහ විදුහල්පතිතුමා. මම මුලින්ම එතුමා ආයිබෝවන් කියලා පිළිගන්නවා. ඉතින් එතුමා ඇත්තෙන්ම මහනුවර ප්‍රදේශයේ ඒ මිනිපේ කනිෂ්ඨ විද්‍යාලයේ, දුනුවිල රතනපාල විද්‍යාලයේ, කටුගස්තොට ජනරජ විද්‍යාලය, හල්ඔළුව නවෝදයා විද්‍යාලය, ඒ වගේම මහනුවර සාන්ත සෙල්වෙස්ටර් විද්‍යාලය, අවසාන වශයෙන් එතුමා පේරාදෙණිය මධ්‍ය මහාවිද්‍යාලයේ ගුරුවරයෙක්, විදුහල්පතිවරයෙක් වශයෙන් සේවය කරලා දැනට විශ්‍රාම සුවයෙන් ඉන්නවා. ඉතින් විදුහල්පතිතුමනි, අපට ඔබගේ ලාබාල කාලයේ ගෙවුණු හැටි, පවුල් පිළිබඳ විස්තරය පොඩ්ඩක් කිව්වනම් හොඳයි. ඔව්, පළමුවෙන් මම බෙහෙවින් නිශ්චිතාන්ත වෙනවා මේ ගුරුතරුව වැඩසටහනට. විශේෂයෙන්ම අපිට මෙවැනි අපේ අදහස් ප්‍රකාශ කරන්න, ඒ වගේම අපිට නවම අත්දැකීමක් ලබා දෙන්න ඔබගේ මේ ජනප්‍රිය වැඩසටහන හේතු වුණා. ඒට සුභාශිංසනය කරමින්ම මම මේ ඔබ සමග කතා බහට එක් වෙන්න කැමතියි. අපි කවුරුත් වගේ අපි නිදහස් අධ්‍යාපනයෙන් ඉදිරියට ආපු අය, බොහෝ පවුල්වල ඒ කාලේ තිබ්බ දුෂ්කරතා විඳලා අත්දැකීම් ලබාපු අය. ඒ නිසාම පසු කාලයේදී අපේ රැකියාවලදී, විශේෂයෙන්ම රැකියාවේ අරමුණු සඳහාම අපි කැප වුණු පිරිසක් විදිහට තමයි මටත් තියෙන අත්දැකීම. අපි අධ්‍යාපනය ලැබුවේ ගමේ පාසලේ කවුරුත් වගේ බොහෝ දුෂ්කරතා මැද. ඒ ලබාපු පන්නරේ තමයි ජීවිතේ සාර්ථකත්වයට හේතුනේ. මම මුලින්ම අධ්‍යාපනය ලබන්නේ දොරගමුව මහාවිද්‍යාලයේ ගමේ පාසල. ඊට පස්සේ පේරාදෙණිය අපි ඇවිල්ලා පදිංචි වුණා. ඊට පස්සේ නුවර විද්‍යාලයකට සම්බන්ධ වෙලා අවසානයේ විශ්වවිද්‍යාලයට වරම් ලැබුණා. නිදහස් අධ්‍යාපනයේ අපි ඉදිරියට ගියා. ඔබතුමාත් මමත් අවුරුදු 45කට පමණ පෙර අපි එන්නේ හන්තාන කඳුපාමුල තියෙන මහවැලි සුන්දර නදිය සරසවිය වටා යන ඒ අතිමහත් සුන්දර පරිසරයකට. නමුත් ඇත්තෙම ඔබ සිහින දිනාගත්තා. ඔබ බොහොම ජනප්‍රිය පුද්ගලයෙක් බවට පත් වුණා. විදුහල්පතිවරයෙක් වශයෙන් නුවර ප්‍රදේශයේ නිහාල් විජේසිංහ විදුහල්පතිතුමා කිව්වහම සෑම ළමෙක්ම, ගුරුවරයෙක්ම, දෙමව්පියෙක්ම දන්නවා. ඉතින් ඔබ ඒ ලැබපු අත්දැකීම් පාසල් තුල, ඒ වගේම පාසලේ මෙන්ම සමාජයේ ලැබපු අත්දැකීම් අතිමහත්. අපිට කියන්න පොඩ්ඩක් බලන්න, වර්තමානයේ පාසල් ළමුන්ගේ හැසිරීම් රටාවත්, ඈත කාලයේදී ඒ පාසල් හැසිරීම් රටාවත් සමග කිසියම් බද්ධ කිරීමක් කරලා ඒ සම්බන්ධතාවයේ විස්තරයක් අපිට කරා නම් හොඳයි. ඔව්, ඇත්තටම අපේ යන කාලයේ තිබුණු අධ්‍යාපනය සහ අපේ අරමුණුත් වර්තමාන සමාජමය වෙනස් වීමත් එක්ක වර්තමාන පරපුර
මුහුණ දෙන අභියෝග අවශ්‍යතා අරමුණු වෙනස්. ඒ නිසා අපේ කාලේ ඉතා හොඳයි දැන් කාලේ එහෙම නැහැ කියලා අපිට ඇත්තට එහෙම චෝදනාත්මක කතා කරන්නත් අමාරුයි. දැන් අද ලෝකයේ තිබෙන මේ තාක්ෂණික දියුණුවත් එක්ක අපි සමාජයේ වගේම අපේ වර්තමාන ළමා පරපුරත් ඒ ගමන යනවා. ඉතින් ඒක නිසා අපිට ඇත්තටම කළ යුතු වෙන්නේ අපේ හර පද්ධති අපේ ඉතිහාසය මේවා මතක් කරගනිමින් ඒවා ආරක්ෂා කරගෙන වර්තමානයට මුහුණ දෙමින් යන ගමනක් තමයි වර්තමාන ශිෂ්‍ය පරපුරේ යුතුයකම වෙන්නේ මේ ගමන් මාර්ගය සකස් කරගන්න කියලා මම හිතන්නේ. ඉතින් අපිට එදා තිබුණු සුන්දර අත්දැකීම් අද දරුවන්ට නැහැ. සමහර විට දරුවෝ තාක්ෂණික මේවලම් වැඩි වශයෙන් භාවිතා කරමින් ඔවුන් දැනුම කුසලතා හොයාගෙන යන ගමනක් තියෙන්නේ. ඉතින් කෙසේ හෝ වැඩිහිටියන් විදිහට ඒ වගේම අපි රටක් විදිහට මේවා තේරුම් කරගෙන මේවා සම්බර විදිහට මඟ පෙන්වීමක් තමයි අද සමාජයට ළමා පරපුරට අවශ්‍ය කියලා විදුහල්පතිවරයෙක් විදිහට මම ප්‍රකාශ කරන්න කැමතියි. ඇත්තෙම මේ විදුහල්පතිතුමනි දැන් අපේ කාලේ ගත්තොත් එහෙම අපේ බොහොම සුන්දර අතීතයක් අපිට තියෙනවා කියලානේ සියලු දෙනාම කියන්නේ. හැබැයි කටුකයි. අපි ඉගෙනගත්තු විදිය කටුකයි. අපේ ඇත්තෙම ජීවන රටාව කටුකයි. නමුත් අපි අදට කියන එක සුන්දරයි කියලා. අද කාලේ ළමයි මේ සුන්දරත්වය වුන් තව අවුරුදු 40කින් 50කින් කියන්නට පුළුවන්. ඒක තමයි සැබෑ තත්ත්වය. ඒක තමයි අරුත ඔබ නැඟු. ඉතින් විජේසිංහ විදුහල්පතිතුමනි ඔබට දැන් මේ ගුරුවරු සමග ළමයි සමග ජීවත් වෙනකොට ඒ අත්දැකීම් ලබනකොට පාසල් ජීවිතේ අවසාන වශයෙන් ඔබ හිටියේ මං හිතන්නේ පේරාදෙණිය මහාවිද්‍යාලයේ විදුහල්පති වශයෙන් ඒ කාලේ විශේෂයෙන්ම ඔබේ විශේෂ අත්දැකීමක් තියෙනවද? ඒ අත්දැකීම තියෙනවා නම් අපිට කිව්වා නම් හොඳයි ඒක. විශේෂයෙන්ම මේ මගේ ඇත්තම රාජකාරී ජීවිතේ මම බලාපොරොත්තු වෙන රාජකාරියම පමණයි. මට වෙන බාහිර අපේක්ෂාවන් මුකුත් තිබුණේ නැහැ. ඉතින් විශේෂ අත්දැකීම් වන රාශියක්ම තිබුණා. සමහර දරුවන්ගේ ඊටාම දුක්ඛිත ජීවිත ගත්තාම ඔවුන්ට මට හිතෙනවා ඔවුන්ගේ ජීවිතයේ අනාගතයේ සාර්ථක කරගන්න ඒ දෙමව්පියන්ටත් වැඩිය මේ ගුරු පරම්පරාව තමයි ඔවුන්ගේ පිහිටට ඇවිල්ලා තියෙන කියලා සමහර මම සිද්ධිදාමයන් ප්‍රකාශ කරන්න අවස්ථාව ගන්න කාලයත් එක්ක. නමුත් ගුරුවරයෙක් කියන්නේ සමහර තැන්වල ගත්තාම දෙමව්පියන් අභිභවා යන කෙනෙකුගේ අනාගතයට බලපෑම් කරන්න පුළුවන් විශාල පෞරුෂයක් තියෙන කෙනෙක්. ඉතින් ඒක නිසා වර්තමාන ගුරු පරම්පරාවත් මෙන්න මේ කාරණේ තේරුම් අරගෙන මුදලට ලඝු නොවි තමන්ගේ සේවය උපරිමයෙන් සලසන්න කියන එක තමයි මගේ ඉල්ලීමක් වශයෙන් ඉදිරිපත් කරන්නේ. අපි එතන හිටමන් කවදාවත් මගේ ජීවිතේ මම උපකාර පන්ති පවත්වලා නැහැ. බාහිරව රාජකාරියේ ලැබෙන ඒ වැටුප් හරි හැරුණු විට මගේ සේවය මම කැප කරාට කිසි දවසක මම උසස් පෙළත් භූගෝල විද්‍යාව දේශපාලන විද්‍යාව උගන්වපු කෙනෙක්. කාලච්ඡේද 30ක් විතර දවසට වැඩ කරපු කෙනෙක් ගුරුවරයෙක් විදිහටත් ඒ වුණත් මම ඒ සියල්ල මම තෘප්තිමත් වුණා මගේ සේවයේ සලසා දීම තුලින්. ඒක මට ලොකු ශක්තියක් අදට සැපිනවා කියලා මම කියන්නේ. ඇත්තෙම බොහොම සන්තෝෂයි අපිට මේ කතා අහනකොට. එදා විදුහල්පතිවරයෙක් තමන්ගේ සේවය කළේ කොහොමද කියන එක පිළිබඳව පන්ති කාමරයට යමින් තමන්ගේ විෂය උගන්වමින් ඇත්තෙම තමන්ගේ පරිපාලන කටයුතු කිරීම අද කාලේ විදුහල්පතිවරුන්ගෙන් මම හිතන්නේ බොහෝ දුරට සිදු වෙන්නේ නැහැ. ඉතින් එවන් වකවානුවක ඔහුගේ අත්දැකීම් එහෙම නැත්නම් නිහාල් විජේසිංහ විදුහල්පතිතුමාගේ අත්දැකීම් ඊටාම සුන්දරයි. ඒ වගේම ඒවා සමාජයට වැඩදායකයි. ඉතින් මම අවසාන වශයෙන් ඔබගෙන් තවත් ප්‍රශ්නයක් අහන්නම්. මොකද මේ එක එක කාල සීමාවල් වල එන ගැටලුවක් තමයි මේ ළමයි මහනුවරද කොළඹද අනුරාධපුරයේද කියන්නේ ළමයි මේ පෞද්ගලික පන්ති වලට පෙළඹිලා ඉන්නවා. ඒකට හේතුව
ටිකක් අපිට පැහැදිලි කරොත් හොඳයි. ඇයි මේ ළමයි මෙහෙම පාසල අමතක කරලා පෞද්ගලික පන්ති කරා යොමු වෙන්නේ කියන එක. ඔව් මගේ නම් මතය තමයි ඇත්තටම මුල්ම කාලවල අපිට බොහෝ ගුරුවරු අඩු වුණා, පාසුවන් අඩු වුණා. ගම්බද පාසල්වල ඒ අධ්‍යාපන අවශ්‍යතා සම්පූර්ණ කරගන්න පුළුවන් සමාජ වටපිටාවක් තිබුණේ බොහොම අඩුවෙන්. ඒක අපිත් අත්විඳපු අය. නමුත් අද වර්තමානයේ එහෙම නෙවෙයි. අධ්‍යාපන විශාල මුදලක් වැය කරලා ඒ හැම පාසුකමක්ම ලබා දෙන. නමුත් අද තිබෙන්නේ මේක වැඩි වශයෙන් විලාසිතාවක් විදිහට භාවිතා කිරීමක් කියලා තමයි මට හිතෙන්නේ. විශේෂ නිර්දේශවල තියෙන විශේෂ ඉලක්ක අරමුණු ටික පාසලෙන් ඉෂ්ට වෙනවා නම් ඒ මත නම් ප්‍රශ්න පත්‍ර සකස් වෙන්නේ ඇත්තටම පාසලට ගියත් තමන්ගේ දක්ෂතා පෙන්වන්න දරුවන්ට හැකියාව තිබෙනවා. ඒක නිසා මේක එක්තරා විදිහට නිර්මාණය කරපු වාණිජමය රැල්ලක් විදිහට තමයි අපි දකින්නේ. ඉතින් මේකෙන් අද දරුවෝ මුදවාගෙන ක්‍රියාකාරකම් පදනම් කරගෙන ආකල්පමය සංවර්ධනයක් ඇති වෙන විදිහට අධ්‍යාපනයේ නැවත මේ ප්‍රතිසංස්කරණ වලින් යෝජනා වෙලා තියෙනවා. අපි ඒක බොහොම සුබවාදී විදිහට බලන අනාගතයේ මේ තත්ත්වයන් වෙනස් වෙයි කියලා. ඒ වෙනස් විය යුතුයි කියන තැන තමයි විදුහල්පතිරෙක් විදිහට මමත් ඉන්නේ. ඔව් ඇත්තම මොන තරම් අධ්‍යාපනය ලැබුවත් මොන කාලවකවානු අධ්‍යාපනය ලැබුවත් අපේ අධ්‍යාපනයේ ප්‍රධාන අරමුණ ජීවත් වීමේ ක්‍රියාවලියයි. ඉතින් ජීවත් වෙන්න හරියට ක්‍රමානුකූලව කෙනෙකුට බැරි නම් කුමන අධ්‍යාපනය ලැබුවත් මම හිතන්නේ එයින් පළක් වන්නේ නැහැ. අද දින ගුරුතරුවට සම්බන්ධ වෙලා ඊටාම සාධනීය මට්ටමේ හොඳ තොරතුරු ටිකක් අපිට පැහැදිලි කරපු මහනුවර නිහාල් විජේසිංහ විදුහල්පතිතුමාට ඇත්තෙම අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අවසන් වශයෙන් මම එතුමාට නිදුක් භාවයේ නිරෝගී භාවයේ මෙන්ම දීර්ඝ ආයු ප්‍රාර්ථනා කරමින් ඔබෙන් සමුගන්නවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.